මම මේ තිකේම ලංකාවේ ගුවන් යාන ඉංජිනේරුවෝ ටෙක්නීෂියන්ස් ලව යුරෝපයේ කම්පැනි එකකට රෙක්රූට් කරනවා. ඉතින් මං හිතුවා ඔයාලත් කවදා හරි මේ වගේ ඔපචුනිටි එකක් ලබා ගන්න කැමති නම් කොහොමද ගුවන් යාන නඩත්තු කිරීමේ ඉංජිනේරුවෙක් වෙන්නේ කියලා ස්ටෙප්ස් 4කින්. ඉතින් පළවෙනි ස්ටෙප් එක තමයි හරි ස්කූල් එකක් තෝරගන්න එක. ඔයාලා IASA 147 නැත්තම් අපි approved ස්කූල් එකක් කියනවා. මේක IASA වලින් approve වෙච්ච ස්කූල් එකක් නම් තවත් ලේසි. මොකද යුරෝපේ හුඟක් ජොබ් තියෙනවා. ඔයාලට ඒ වගේ ස්කූල් එකක ඉගෙන ගන්න පුළුවන් නම් ඔයාලට ඒ ජොබ් වලට යන්න පුදුම ලේසි. ඉතින් ස්කූල් එකෙන් එළියට ගියහම ඔයාලට හම්බෙනවා certificate of recognition කියලා සහතිකය. මේ සහතිකය අරගෙන ඔයාලා practical experience හදා ගන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලට experience හදා ගන්න ඕනේ. මේ experience ඔයාලා කරන කැටගරියෙන් කැටගරි එකට වෙනස් වෙනවා. B1.1 B2 වගේ එක් කැටගරි කාණ්ඩ තියෙනවා. ඉතින් මේ experience හදා ගන්නවත් එක්කම ඔයාලා මේක ලොග් පොතක සටහන් කරගන්නවා. මේ අවුරුදු ගාන පුරවපුවාම ඔයාලට පුළුවන් IASA form 19 කියන එක පුරවලා මේක application එක license එකට මේක පුරවලා ඔයාලට අරින්න තියෙන්නේ member state එකකට. member state කියන්නේ වෙන කිසිම දෙයක් නෙමෙයි IASA regulations අනුකූල රටකට. මේකට අරපුවාම මෙයාලා ඒව බලලා ඔයාලට license එක එනවා. ඉතින් මේ license එකත් එක්ක තව type rating කියලා දෙයක් ඔයාලගේ license එකට දාගත්තාම තමයි ඔයාලට license aircraft maintenance engineer කෙනෙක් කියන්නේ.